කිම ගීතයෙන් අපේ සිතේ බොහොම සොඳුරු සිත්තම් මවන ඒ ආදරණීය ලයාන්විතයාට තමයි අද දවසේදී එන්න කියලා අපි ආරාධනා කරේ. ඇත්තටම මේ ඔහු පිළිබඳව ඔහුගේ නම ඔබට හඳුන්වා දෙන්න දෙයක් නැහැ. මොකද ඒ හඬ ඇහෙනකොට මතකය එහෙමත් නැත්නම් මේ රූපය අපේ සිතේ සිත්තම් වෙනවා. ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා දයාන් අයියේ. ආයිබෝවන් සුබෝදෑසනක්. ආයිබෝවන් සුබෝදෑසනක්. සුබ දවසක් වේවා. අයියටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අයියේ පහුගිය 18 වෙනිදා අප්‍රේල් 18 වෙනිදා හරි විශේෂයි. මොකද උපන්දිනේ තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ උපන්දිනේ ගොඩක් විශේෂයි. මොකද මේ අර පොඩි අක්කා ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ආව කට්ටියත් එක්ක එකතු වෙලා තමයි උපන්දිනේ සැමරුවේ. මේ ඒ විතරක් නෙමෙයි අක්කලා දෙන්න එකතු වෙලා පුදුම කිරීමකුත් කරා කියලා ආරංචියක් තියෙනවානේ. විශේෂ වැඩ කටයුත්තක්. ඔව්. ඇත්තම මේ මම 60 වුණා. ඉතින් 60 වෙනවා කියන්නේ ඉතින් මේ ටිකක් වයස වුණානේ. ටිකක් කියන්නේ. ඉතින් අක්කා කොහොමවත් ඉතින් මගේ ලොකු අක්කගේ දුව 2019 ජනවාරි 18 වෙනිදා විවාහ වෙනකොට මගේ පොඩි අක්කා ඕස්ට්‍රේලියාවෙන් ආවලා මුළු පවුලම ආවා. ඊට පස්සේ හටගන්නු දැන් අපිට රට යන්නත් බැරුණා. ඒකට දෙන්න බැරි මේ කොරෝනා සංගතය නිසා අවසානයේ මාව පුදුම කරමින් මගේ දෙවෙනි අක්කා පැමිණිලා මාත් ලොකු අක්කත් මේ සිවිල් පවුලේ සියලු දෙනා එක මේ කොග්ගල සුදු ගෙදර කියලා නිවාඩු නිකේතනයක අපි දවස් 5ක් ගත කරා. ඉතින් ඒක තමයි විශේෂිතම. ඒ වගේම තවත් විශේෂයක් වෙනවා ඕස්ට්‍රේලියාවේ මගේ බොහොම හිතවත් වෙන්න මගේම සහෝදරයෙක් බඳු නයනි පන්නිපිටිය සහ ඇගේ සැමියා ඩේව් මාව පුදුම කරමින් එදා පැමිණෙනවා. ඒ ඔක්කොම හොර රහසේ තියන්නේ. හැබැයි අක්කා එන විත්තිය මම දන්නවා. හැබැයි මේ නයනි ඩේව් වෙනවා කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒකම හාමුදුරු නමකුත් එක්කන් ඇවිල්ලා මේ බණ කියලා පිරිත් කියලා ආශිර්වාද කළා. මේ ඉතින් ඇත්තටම ඒක හරි විශේෂ දවසක් වුණා. ඉතින් විශේෂයෙන්ම මට මේ ප්‍රශ්නේ මගේ 59 වෙනි උපන්දිනේදී මට රෑ 12 ඉඳලා කෝල්ස් එනවා ඊට පස්සේ නිින්දක් නැහැ. ඊළඟට උදේ නැගිටට පස්සේ සෙනග ගෙදර එනවා. මුළු දවසම ඊළඟ රෑ වුණාම තව මේ සංගීත ප්‍රසංගිකුත් තියෙනවා ගෙදර. මට එදා ඇත්තටම කියන්නේ මේ උපන්දිනයක මේ සතුට විඳින්න බැරි වුණා. ඒ කියන්නේ ඒ තරමට ආදරේ වැඩි වුණාමත් ඒක ආදරේ පිටාර ගන්නකොට ඒක දරා ගන්නත් අමාරුයි. ඉතින් ඒ වගේ වෙලා ඉතින් ඒක අක්කලා දැනගත්තා. අක්කට මං කිව්වා ඊට පස්සේ ඒක තමයි මාව සාමාන්‍යයෙන් අනිත් හැමෝගෙම වෙන් කළා. මේ අක්කලා දෙන්න එකම සහ පවුලයත් එක්ක ගෙවන්න සහ ෆෝන් වලට ආන්සර් කරන එකත් නතර කළා. ඉතින් අවසානයේ මගේ ෆෝන් එක රින් වෙලා ඒක හීට් වෙලා ඒක වෝප් වෙලා ඊට පස්සේ ආන්සර් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මට මගේ දුරකථනය පාව මාරු කරන්න වුණා. මම මේ හැමදේම කියන්නේ මේ මම ලොකුකමක් කියනවා නෙමෙයි මේ හැමෝගෙම ආදරය මට කොයිතරම්ද කියන එක මට මහා මෙරක් තරම් වටිනවා. ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නවා. මගේ 60 වෙනි උපන්දිනේට සුබ පැතු. අනිත් එක මාව Facebook උත් බ්ලොක් වෙලා තිබ්බා. මේක වෙලා තියෙන්නේ මට දැන් මගේ ෆෑන් පේජ් එකේ ලක්ෂයකට වැඩිය පිරිසක් එකතු වෙලා තියෙන හින්දා ඒකට ප්‍රිවර්සි එකක් හැටියට යම් හේතු උනුඩ එක්ක කවුරු හරි හැක් කරයි කියන බයට ඒ කට්ටිය ඒක පොඩ්ඩක් පරිස්සම් කරලා තියෙනවා. ඉතින් මේ ටිකේ මම FBත් නෑ. ඉතින් මට මේක අවස්ථාවක් කරගන්නවා සියලු දෙනාටම මේ වගේ තෑගිගෙන ආපු මට සුබ පැතුව කෝල් ගන්න බැරි වුණ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මට මගේ ජීවිතේ තව ආයු කාලය වැඩි වුණා කියලා මම හිතනවා මේ උපන්දිනේදී මාව සතුටු කරපු සෑමෝම සාමර සුබ පැතුම් එක්කව කරපු ඔබත් ඇතුළු සියලු දෙනාටම මම මේ වෙලාවේ මගේ ප්‍රණාමය පිරිනමනවා. අයියා දැන් ඇත්තටම රැක්කලා දෙන්නත් එක හරි සතුටේ නිදහසේ කාලේ ගත කරා කිව්වානේ. එතකොට නිකන් පොඩි කාලෙත් පුංචි කාලෙත් මතක් වෙන්නේ නැති නේද? කොහොමද ඒ කාලේ එහෙම උපන්දිනේ එහෙම සැමරුවේ ගෙදර? ඔව් ඒක තමයි එතන තිබෙන විශේෂත්වය. දැන් සාමාන්‍යයෙන් පොඩි කාලෙවලදී අපි අහපු සින්දු තිබ්බා. අපි එකට වින්ද සින්දු එක්ක එතකොට අපේ හැම උපන්දිනයකටම පින්තූරයක් ගත්ත අපේ තාත්තා. ඒ වගේම අපේ අම්මාට හොඳට උයන්න පිහින්න පුළුවන් වගේම කේක් සැරසිලිත් කරන්න පුළුවන්. ඉතින් අපේ අම්මා තමයි හැමදාම කේක් එකක් හැදුවේ. ඉතින් සහ මේ පින්තූර අදටත් ඒ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ හැම බර්ත්ඩේ එකේම ගත්ත පින්තූර තියෙනවා. ඒකත් ඒ අතිනුත් මම හරි වාසනාවන්තයි. ඉතින් මේ අක්කලා දෙන්න පොඩි කාලේ ඉඳලා එහෙනම් හරිම ආදරේ මට. ඒක මං හිතන්නේ මල්ලි බාලයා වුණ හින්දාත් දන්නේ. අදටත් ඒ කට්ටිය පවුල් වල බර වැඩි මං ගැන තමයි හිතන්නේ. මගේ සෞඛ්‍යය ගැන
සහ මම සතුටින් ඉන්නවද ඒක හරියට ඒ කට්ටියට ඒක දැනෙනවා. ඉතින් මම හිතන්නේ සහෝදරකම දැන් අම්මා තාත්තා නැති මට ඒ සහෝදරකම ඒ සහෝදරියන් දෙන්නගෙන් ලැබෙන ආදරය මහ මෙරක්. ඉතින් ඇත්තටම මේ වචන නැහැ කියන්න මම ඊටාම සතුට වෙනවා එවැනි සහෝදරියන් දෙදෙනෙක් ලැබීමත් ඒ වගේම මේ සහෝදරියන් වගේ සහෝදරයන් වගේ මගේ මිතුරියන් මට දක්වන සෙනෙහසත් මට ලොකු සතුටක්. ඉතින් මට ඒ ගැන කියන්න වචන නැහැ. නැවත නැති ස්තුතිවන්ත වෙනවා ඇරෙන්න. තව දෙන්නෙක් ඉන්නව මතක් කරන්න. අයියට අමතක වුණාට. අයියා දැන් 100 කෙනෙක්නේ කොහොමද සුදු 100ට හම්බෙන ආදරේ මිනිපිරියන් දෙන්නගෙන්. අනිවාර්යෙන් ලොකු දුව ඩේසි. මොකද ඇත්තටම මේ පොඩි අක්කගේ එකම දුව කිෂානි විවාහ වුණේ මැට් කියලා මේ විදේශිකයෙක් ඉංග්‍රීසි ජාතිකයෙක්. උන්ට ඉන්න අවුරුදු 4ක දියණියක් ඩේසි කියලා. සහ මේ ලොකු අක්කගේ දුව අනුක්ෂි ඇයට ඉන්නවා කියානා කියලා දියණියක්. කියානට නම් තියෙන ප්‍රශ්නේ තමයි මේ එයා ඉපදෙන්නෙත් කොවිඩ් කාලේ. සහ එයාව ඉතින් පුළුවන් තරම් පරිස්සම් කරපින්ද අපිව වැඩි මුණ ගැහෙන්නේ නැහැ. ඒ හින්දා එයා අපිත් එක්ක හිතවත් නැහැ. ඒ කියන්නේ දැන් පොඩි වැඩි යාට ඒ කියන්නේ එයා අම්මා තාත්තා සහ අපේ අක්කා ඇරුණාම අනිත් අයට පොඩි බයක් තියෙනවා. ඉතින් ඒක මේ කාලේ ළමයිගේ ලොකු ඛේද වාචකයක්. ඩේසි හැබැයි අවුරුදු 4ක් හින්දා එයා දැක්ක හැටිය කියනවා මේ I'm 4 කියලා. එයා කියනවා අර මම 60යි කියනවා එයා 4යි කියනවා. ඒ පරම්පරාවෙන් එකක් දන්න. ඉතින් කොහමද එයා හැමෝට හම්බුන හැටි කියන්නේ අවුරුදු 4 කියලා හරි අභිමාණෙන් කියනවා. ඉතින් ඒ වගේම මේ එයා මට විශේෂ ආදරයක් දක්වනවා. ඒක හරි පුදුමයි. මොකද මේ අවුරුද්දක් වෙන්නත් ඉස්සෙල්ලා අපේ ලංකාවට එනවනේ අක්කගේ දුවගේ විවාහ මංගලෝත්සවයට. මාව දැක්ක හැටි මගේ අතට පැන්නා. ඊට පස්සේ මාත් එක්ක හරි හිතවත් වුණා. ඉතින් අපේ අම්මා ඇත්තටම නාලිනී ඩේසිබෙල් ජයසූරිය. මෑටත් දැම්මේ ඩේසි කියලා. ඉතින් වෙලාවකට හිතනවා මේ අපේ අම්මද මේ මට මේ තරම් ආදරේ දක්වන්නේ කියලා. ඉතින් කියන්න බෑ සංසාරේ එහෙම ඒවා වෙනවනේ. ඉතින් අනිත් එක අම්මගේ පොඩි කාලේ පින්තූරයේ අතර සමානතාවයකුත් තියෙනවා. ඒ වගේම මේ ඇය හැබැයි ගොඩාක් පැහැපත්. මොකද විදේශික පියෙක් හින්දා. හැබැයි ඇය විශේෂ ආදරයක් මට දක්වනවා. ඒ ආදරේ එක්ක මට හිතන්න පෙළඹෙනවා ඒ අපේ අම්මද කියලා. ඒකත් එක්තරා විදිහක සතුටක්. ඔව් සමහර බැඳීම් තියෙනවනේ සංසාරික බැඳීම් නේද අනිත් එක අයියයි අම්මයි අතර තිබුණ සම්බන්ධය බොහොම මේ ලොකු දැඩි බැඳීමක් නේ. ඔව් අයියේ. ඉතින් මේ ඇත්තටම අයියත් එක්ක කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි දයන් විතරණ අයියා එනවා කිව්වට පස්සේ අපේ හිතවතුන්ගෙන් සෑහෙන ඉල්ලීම් තියෙනවා අද ටිකක් වැඩිපුර ගීත ගායනා කරන්න කියලා. මොකද ඒ තරමටම අපි අයියාගේ සින්දුවට හරීම ආදරේ. අපි ඊළඟ සින්දුවත් කියමු නේද? ඔව්. මට මේ පොඩ්ඩක් මට මුල්ම ගීතේ මම ගායනා කරේ මගේ ජීවිතයේ ගීතය. ඒක රචනා කරන ප්‍රියානන්ද විජේසුන්දර සහ සංගීතවත් කරේ ආචාර්ය රෝහණ විරසිංහ. අපි දෙවිනියට ගායනා කරන්නේ ඔබේ සුසුම් පවන්. මේ ගීතය රවි සිරිවර්ධන විසින් රචිත සහ ආචාර්ය රෝහණ විරසිංහයන් සංගීතවත් කළ ගීතයක්.
අයියේ පොඩ්ඩක් මේ කොළඹින් දුර බැහැරට මතකේ අරගෙන යන්න හිතුණා. මාතලේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එමුද? කොහොමද ඒ ගමේ ගත කරපු කාලය එහෙම? ඔව් ඇත්තටම මේ මම උපදින්නේ නුවරඑළියේ. මොකද අපේ තාත්තා මේ රජයේ සේවකෙක් වුණාම අවුරුදු 5න් 5ට මාරු වීම ලැබලා 67 නුවරට එනවා. 73 දී නැවත මාතලේට යනවා. 70 දී අපි තාත්තා මිය යන හින්දා මාතලේ ගොඩක් කල් රැඳෙන අවුරුදු 13ක් රැඳෙනවා 86 වෙනකම් 86 මුල වෙනකම්. ඉතින් අවුරුදු 13ක් කාලයක් පාසල් කාලය වගේම මගේ අක්කලා දෙන්නම විවාහ වෙන්නෙත් මාතලේ අය සමග. සහ මාතලේ ගම නොවුනට ගම වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අවුරුදු 13ක් කුඩා කාලේ හිටියා කියන්නේ අවුරුදු 10ක් වගේ කාලයක තමයි මේ 11ක් වගේ කාලයක තමයි ඉන්නේ මාතලේට. ඉතින් ගොඩාක්ම යාළුවෝ සහ මේ ඥාතීන් වගේ තරම් වූ මිතුරන් සහ අපි දැන් හෝඩියේ ඉඳලා 5 වෙනකන් වගේ ඒකල් ලොකු දැනුමක් නැහැ. එතකොට ඒ යාළුවෝ තාම ඉන්නවා. හැබැයි අර 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා ඒ ලෙවල් කරනකන් හිටිය යාළුවෝගේ මතකය බොහොම පැහැදිලි. ඉතින් සහ මේ කියන්නේ ජීවිතේ මං හිතන්නේ මං ලැබපු හැම ජයග්‍රහණයක් තුළම මාතලේ හිටපු කාලේ බලපෑවා කියලා. මොකද හැබැයි 81 මං කොළඹට ඇවිල්ලා නන්දමාලි සංගීත ආශ්‍රමයට 82 බැඳෙනවා. දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා. ඒ වගේ විශේෂ දෙයක් තමයි මගේ මේ ඔබේ සුසුම් පවන් සංගතතිය නිකුත් වෙලා අප්‍රේල් 30. ඒ කියන්නේ තව දවස් 3කින් අවුරුදු 20ක් වෙනවා. ඉතින් ඒකත් සමරන්න ඕනි තරම් දෙයක් තමයි. මොකද මගේ ජනප්‍රියම ගීත වෙන ඔබේ සුසුම් පවන්, ඩැෆඩිල් මල, පුදුසුනක නිසල බව, වැටෙන් එහා, මෞනි සදා, හයරට නොතරම්, ජීවිතය ඔබෙන් දැන, රය සඳවිත් ගියා, මේ තරම් විසල් අහසක්, වසත් කාලය මන්නා වැනි ගීත මේ ජනප්‍රිය වෙන්නේ ඒ වකවානුවේ. ඉතින් හරියටම අවුරුදු 20කට ඉස්සෙල්ලා තමයි මම ගායකයෙක් ජනප්‍රිය වෙන්නේ. ජනප්‍රිය ගායකයෙක් වෙලා අදටත් යම් හෝ මතකයක් රඳවා ගන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා. සහ මේ මාතලේ ගැන කියනවනේ ඉතින් මාතලේ මට අමතක කරන්න බැරි නගරයක් සහ අදටත් යන්න ආස ගමේ යනවා වගේ යන්න පුළුවන් තරම්. ඔව් අයියා මුලින්ම ඉස්කෝලේ ධර්මරාජ විද්‍යාලයට ඊට පස්සේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට කොහොමද ඒ කාලේම මේ සංගීතයට දක්ෂද සංගීතය ගැන ඉගෙන ගත්තද පාසල් යන කාලේ කොහොමද? පාසල් යන කාලේ අපේ සංගීතය තිබ්බේ නැහැ. හැබැයි බණ්ඩාරත් අවුදයි අපේ මේ බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට ඇවිල්ලා මම දැකලා තියෙනවා. හැබැයි සංගීතය කියන්නේ මම ඉස්කෝලේ හිටියම ජනප්‍රියම ගායකයා. ඒක මේ මගේ අද ජනප්‍රියත්වය ගැන මම දන්නේ හැබැයි මේ අපේ ඉස්කෝලේ නම් හිටිය ජනප්‍රියම ගායකයා. මම ගොඩාක් වෙලාවට මට කවදාකවත් සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මොකද ෆ්‍රී පීරියඩ් එකක් අහුණා නම් කවුරු හෝ අරගෙන ගිහිල්ලා මට සින්දු කියවපු එක තමයි මම කරේ. ඉතින් අයිය පුංචි බාධා කිරීමක් කරන ඒ විතරක් නෙවෙයි නමකුත් පට බැඳලා තිබුණා. ලෝකල් අමරදේව කියලානේ. එහෙම නමක් තිබුණා නේද? මේ කොහොම මේව හොයාගත්තද දන්නේ මේ ඇත්තටම සතුට වෙනවා. ඇත්තටම සතුට වෙනවා ඔබ ගැන. මොකද මාධ්‍යවේදිනියක් කියන්නේ එහෙම වෙන්න ඕනේ. මොකද සමහරලාට දැන් ඔබ ඇත්තටම කියනවා මම මේ මොහොත වෙනකන් තන මම දැක්කෙත් නැහැ. මගෙන් කිසිම දෙයක් ඇහුවෙත් නැහැ. මේ කියන දේවල් හරියටම හොයාගෙන තියෙනවා. ඒ ගැන බොහොම සතුටක් මම ලබනවා. ලෝකල් අමරදේව කියලා කිව්වා තමයි මට. මොකද මම අමරදේවසට අවුරුදු 50ක් වෙනකොට මට අවුරුදු 15යි. එතකොට මේ අමරදේවසගේ සින්දු ඒ කියන්නේ LP තැටියක් කරා පාවෙනා නිල් වලාවේ සඳ හොරෙන් හොරෙන් හන්තානේ කඳු මුඳුන් සිසාරා රෑ දුරු රට මේ ඒ වගේ සිනිඳු සුදුමුදු තලාවේ එවැනි ගීත ඉතාම ජනප්‍රිය. මේ ගුරු පාරේ කඳුළු කතාවේ මේ වගේ ජනප්‍රිය ගීත ගොන්නක් අවුරුදු 50 වෙද්දී තරංග ලේබලෙන් LP තැටියක් නිකුත් කරා. ඉතින් මේ සින්දු පාවෙනා නිල් වලා වගේ ඇහෙනකොට මට හිතුණා මේ ඒ කාලේ මම අර අපේ ළමා කටහඬ මේ අයින් වෙලා දැන් අවුරුදු 15ක් කියන්නේ ඉතින් අර උග්‍ර වෙනස් වෙනවා. ඒ කියන්නේ පිරිමි කටහඬක් ලැබෙන කාලේ. ඉතින් මං හිතුවා මට වඩාත්ම සුදුසු ගීත කියලා තමයි මට ඇත්තටම මට නන්දාමාලිනී මට ඇදුරුතුමියක් වුණාට නිලනරත් ඇදුරුතුමෙක් තමයි ආචාර්ය අමරදේවයන්. ඒ වගේම පසු කාලිනව මගේ මට බොහොම ඒ පවුලම හිතවත් වීම විශේෂ විමන අම්මා මගේ අම්මා කෙනෙක් තරම් මට හිතවත් හිටියා.
සහය දෙන්නම අද නෑ දෙන්නම. ඉතින් ඒ ගැන හරි දුකයි. කොහොම හරි මේ ඉස්කෝලේ යන කාලේ ලෝකල් අමරදේව කියලා තමයි මට කිව්වේ. ඔව්. අයි දැන් ඒ කාලේ යාළු කට්ටියත් එක්ක එකතු වෙලා මේ ඩෙස් වලට තට්ටු කර කර බොහොම සතුටේ සින්ද කිව්වට හිතන්නේ නැතුව ඇති නේද කවදා හරි දවසක මුළු රටේම ආදරේ දිනාගත්ත බොහොම ජනප්‍රිය ගායකයෙක් වෙනවා. ඒක අද හිතද්දි මට පුදුමත් හිතෙනවා. දැන් ඇත්තටම මේ ඒ ආදරය ගැන මට විශ්වාසයක් තියෙනවා. දැන් ඉස්සර මට සමහරවිට මං අවුරුදු 20 ඉස්සර සින්දු කියනකොට සමහර අය මම විවාහමංගල උත්සව ගොඩාක් කරනකොට සමහර අය ඇවිල්ලා කියනවා වගේ සින්දුවට අපි හරිය ආසයි හරිම ලස්සනයි කියනකොට මට හිතෙනවා මේ බොරු කියන්නේ කියලා. කියන්නේ මේ කටි ළමලට කියන නියමට රංග පෑවරෝම කියලා අපි කියන්නේ. බොරුවට වර්ණනා කරන. ඒ කියන්නේ මං හිතුවා මට ජෝක් කරනවා කියලා. ඇත්තට මට එහෙම හිතා ගන්න බැරුව තිබ්බා. හැබැයි අද වෙනකොට මට විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ මම මේ ඇත්තටම මේ අර මම මාතලේ හිටිය දරුවෙක් හැටියට සාන්තම විද්‍යාලේ අද මෙතන ඉන්නෙක් ගැන සහ මට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය සහ ආදරය ගැන මම හරියට උදම් වෙන්නේ නැහැ. හැබැයි නිහතමානීව මට අභිමානයක් තියෙනවා. ඔව්. අයියා එතකොට දැන් අයියාගේ තාත්තට අම්මට අක්කලට එහෙම සින්දු කියන්න පුළුවන්ද අයියට වගේ ලස්සනට? මේවයි තාත්තට පුළුවන් හොඳට සින්දු කියන්න. හැබැයි තාත්තට එහෙම ලොකු පවර්ෆුල් හඬක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මං පවර්ෆුල් කියන්නේ මොකද අපේ අම්මාගේ හඬ හරි ප්‍රබලයි. හැබැයි අම්මට හොඳට සින්දු කියන්න බෑ. අපේ අම්මා රුක්මිනී දේවියකින් සින්දු කියන හැබැයි අපි hinaයනදී අවුට් කියන්නේ හරියට කියන්න බෑ. මේ හැබැයි මේ සමහරවිට ඔය මේ 94 විතර රූකාන්ත චන්ද්‍රලේඛ ගැන යුවල මාත් එක්ක හරීම හිතත් වෙනවා. විවාහමංගල උත්සව ඡායාරූපේ මාරන් හරීම හිතත් වෙනවා. ඉතින් එතන හිටිය යාළු කට්ටියක් ඉන්නවා. ඉතින් යාළු අපේ අම්මා සමහරවිට ඒ යාළුවන්ට කතා කරාම මේ සමහරලාට මේ චන්ද්‍රලේඛ කියලා රැවටෙනවා. ඒ කියන්නේ අපේ අම්මටත් තිබ්බ හරි බර හඬක්. ඉතින් ඒ බර හඬ වෙන්නේ නැති මට එන්න ඇත්තේ කියලා කියනවා. දැන් මට මගේ හරි පවහුල් නේ හඬ. දැන් ගොඩක් අය කියන්නේ මේ මයික් ඕනේ නැහැ කියලා. ඉතින් එහෙම හඬක් එන්න ඇත්තේ බාගෙලාට අම්මගේ තිබ්බ ඒ ප්‍රබල හඬ සහ තාත්තට හොඳට ගායනා කරන්න පුළුවන් වීම තුල මට මගේ පිච් කරගන්නේම මොකද අම්මා පිච් කරන්නේ නැහැ ඒක මට හොඳටම මතකයි. තාත්තා හොඳට මේ ගීත ගායනා කරපුවා. ඉතින් එහෙම සංකල්පයක් තමයි වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් හිතන්න එපා මම මේ කියන්න හදන කියලා මම ඉතාම හොඳට ගායනා කරනවා කියලා. මම යම් පමණකට ගායනා කරලා යම් තැනකට ඇවිල්ලා තියෙනවා. නෑ අයියාගේ සින්දු හරිම ලස්සනයි. ඒකනේ මෙච්චර මිනිස්සු ආදරය කරන්නේ. අර බොරුවට වර්ණනා කරනව නෙවෙයි අයියා. මේ නම් ඇත්තටම තමයි කියන්නේ. මේ අයියා දැන් අයියා ඡායාරූප ශිල්පියෙක්නේ පොඩි ප්‍රශ්නයක් මතුණා. මේ ඔය මල්වල එහෙම ෆොටෝ අරන් තියනවද? ස්වභාවික මල්වල එහෙම? ඔව්. අරන් තියනවද? ඔව්. අයියා ස්වභාවික මල් නම් පර වෙනවනේ. ඔව්. පිපුණාම පර වෙනවා. හැබැයි පර වෙන්නේ නැති මලක් තියෙන මං හිතන්නේ මීට අවුරුදු 20කට 15කට විතර කලින් තමයි මේ මල පිපුණේ. ඒ මල මේ වෙනකම් පර වෙලා නැහැ. දැන් අයියා මගේ දිහා පුදුම වෙලා බලන් ඉන්න මොකක් ගැනද මේ කියන්නේ? මම හිතා ගන්නවා ඩැෆඩිල් මල. ඔව්. ඒ මල ගැන තමයි අපි කතා කරන්නේ. අපි ඩැෆඩිල් මල කියමුද සින්දුව? අනිවාර්යෙන් කියමු. මේක ලියන්නේ චාමින්ද රත්නසූරිය. මෙහි තනු නිර්මාණය කරන්නේ නිලූෆ පෙරේරා කියලා. ඒ කාලේ භද්‍රයවුණි හිටිය යුවතියක්. හැබැයි අද අවුරුදු 20කින් වයසට ගිහිල්ලා සංගීත සංයෝජනය කළේ අනුරාධපුරයේ අපේ හිතවත් කනාරත් විජේවර්ධන. ඉතින් මේ ගීතය මේ ඇත්තටම මේ නිලූෆ මට එවලා තිබ්බා. මේ ඒකත් අපේ පත්තර මල්ලි කියලා ජනප්‍රිය අපේ නුවන්ගේ මාර්ගෙන් තමයි එවලා තිබ්බේ. ඉතින් ඒ තනුවට චාමින්ද වචන ලිව්වා. ඒ කාලේ අමරශ්‍රීගේ මේ ඇපල් මලක් ජනප්‍රිය වෙගෙන එන කාලේ. ඉතින් ඩැෆඩිල් මල කියලා දැම්මම මම පොඩ්ඩක් අකමැති වුණා ඉංග්‍රීසි නමක් ඉඳ කියන්න. හැබැයි ඒකේ තනුවට ඉල්ලන්නේ ඒ වගේ වෙස්ටර්න් කියන්නේ බටහිර ආරයක් හින්දා මම අවසානයේ ඒ හින්දුව කියන්නේ මේ රුපියල් 3000ක් වගේ සුළු මුදලකට ජයන්ත රත්නායකයි ධනංජය සෝමසිරි ඔහොම හරි සුළු පිරිසක් හිටියේ. මහේන්ද්‍ර පැස්කෝල් තමයි ගිටාර් ගැහුවේ. මහයි ඉතින් මේ ගීතයට අඩු වියදමකින් කරේ මේ වැඩි මේක කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ අපි විතරක් මේක රස විඳමු. මේ යාළුවන් අතර විතරක් රස විඳින්න හදපු ගීතයක් තමයි මේ ඩැෆඩිල් මල. හැබැයි ඉතින් අදටත් පරණවන මලක් වෙලා තියෙනවා. අනිවාර්යෙන් මුළු ලංකාවම රස විඳින මලක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපේ ගීතය අහමු. හරි.
වැගිකෝන් උවකමන ආදරෙන් සිවගතෙමි සීරුවෙන් ඇඟුම් මතකයි රැඳුන නෙතගේ එවන් සැන්ද කලේ සුරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ එබවාගේ සුන්දර හස්ස කැන් රඳවාදේ ඔබනා කියන්නේ නල රැලින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් ගන යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් ගන යෞවනියේ මට මතකයි අර ඉස්සර තියෙන පණුබෙත් ඇන්ටිපා කියලා බෙහෙතක් තියෙනවා. ඉතින් ඕක පොවන දවස්වලට මේ අපේ අක්කලා දෙන්න ඉතින් ගේ වටේ දුවනවා බොන්න බෑ කියලා. ඉතින් මං අර මැරණ හැටි මං පෙන්නමි වගේ මම වීරයා වගේ ගිහිල්ලා ඇන්ටිපා එක බොනවා. හැම වෙලේම තාත්තා කියන එක තාත්තා කියලා කිව්වේ. හැබැයි මං ඒක කියන්නේ දැන් කැමති නෑ. තාත්තා කියනවා මේ බලන්න මේ මල්ලි කොච්චර හොඳට මේක මුණ දෙනවද ඔය කටට තමයි මෙහෙම කියලා. ඉතින් මට දැන් මම වීරයා වගේනේ. ඒ වගේම ඉතින් දැන් ස්පෙලිං වැරදුවාම ඉංග්‍රීසි වල ස්පෙලිං වැරදුවාම වේවැල් පාර දෙනවා. ඉතින් මට දැන් මම මෙහෙම කරලා මේ අතල්ලා මම කරන්නේ මෙහෙම කළා ඇස් දෙක මැදට ගන්නවා. මේ කොල් ඊට පස්සේ අපේ තාත්තා කියන මේ කොල්ලගේ කපටිකම කියලා තාත්තා මට ගහන්නේ නැහැ. ඉතින් ඔය වගේ මම එක තව ඊට පස්සේ මේ තාත්තා මෙහෙම කරනදී මේ ඇඟිල්ල ගන්නවා කියලා මෙහෙම පෙන්නනවා. හරිද? ඉතින් මුල් කාලේ ඊට පස්සේ අතේ ඉතින් අර මෙහෙම කළා අමාරුවෙන් එහෙම කරන්නේ. ඉතින් මෙහෙම කරලා ඉතින් මම ඇත්තටම හිතනවා එම කඩනවා බලන්න කියලා. මොකද ඒ කියන ක්‍රිකට් ගහන අපේ තාත්තා හොඳ ක්‍රිකට් ක්‍රීඩෙක්. ක්‍රිකට් ගහන්න ගිහලා තමයි ඒ ඇඟිල්ල කැඩුනේ ඕන්නම් ගලවන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මම දැන් අපේ අක්කලා එක දිහා බලා හිටියේ මම පිටිපස්සෙන් බලලා මම දැනගත්තා මේ බොරුවක් කරන්න කියලා. ඉතින් ඒ වගේ මේ අතහත දන්නා මං හරි සූක්ෂමයි කියලා. ඉතින් මං ඒ වගේ දේවල් බොහොම ලේසියෙන් ජයග්‍රහණය කරා. ඉතින් මම ගුටි නොකාපු පුතෙක්. ඔව් තාත්තා කියලා දුන්න දේවල්ම අපව තාත්තට කරලා පෙන්නනනේ. ඔව් අයියා ඇත්තට මේ අම්මගේ තාත්තගේ ආදරය ගැන කතා කරනකොට අපිට කියන්න වචන නැහැ නේද? ඔව් ලෝකේ කොහෙන් වෙන කාගෙන් කොතනින් අපිට ආදරය හම්බුණත් ඒ අව්‍යාජ ආදරය අර හද පත්ලෙන් වෙන ආදරය හම්බෙන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි. ඒ නිසා මේ වචනයක් අපි කියමු අම්මගෙන් තාත්තගෙනුයි හම්බුණ ආදරය ගැන ඒ දෙන්න පිළිබඳ පොඩ්ඩක් විස්තර අපිට කියන්න. ඇත්තටම කියනවා නම් දැන් තාත්තා මට හැමදාම දැන් සාමාන්‍ය තාත්තා කෙනෙක් කිව්වම අර මහා විශාල කෙනෙක්නේ. ඒ වුණාට මට තාත්තා හැම වෙලේම මතක් වෙන්නේ මගේ හොඳම යාළුවෙක් වගේ. මොකද මම හිටියේ අවුරුදු 13ක් විතරයි තාත්තා එක්ක. මේ මට මතකයි අම්මා තාත්තා බුදිය ගන්නකොට මම මැද හිටියේ. ඒ කියන්නේ ලොකු ගොඩක් කාලයක් හිටියා. මම අවුරුදු 7ක් 8ක් වෙනකන් වගේ. ඉතින් අර ඒ තාත්තා දැන් අම්මා නෙමෙයි මාව බදාගන්නේ තාත්තා. අපි දෙන්න බදාගෙන බුදියන්නේ. ඉතින් අම්මගේ ආදරේ දීර්ඝ කාලෙක තිබ්බට ඒ තාත්තා එක්ක තිබ්බ කුඩා කාලෙක තිබ්බ බැඳීම හරි වැඩි. තාත්තා නැති වෙන මොහොතේත් මම තාත්තා ළඟ. තාත්තා අවසන් හුස්ම හෙලනකොටත් මම තාත්තා ළඟ. ඒ කියන්නේ එක දිගට ඉතින් ඒක හරි පුදුම බැඳීමක්. ඒ කියන්නේ අදටත් මට ජීවිතේ දුකක් හිතෙනවා නම් මගෙන් කවුරු හරි ඇහුවොත් ජීවිතේ දුක්
දුක්ඛිතම දවස මොකද්ද කියලා දැන් අම්මත් මට නැති වෙනවනේ. හැබැයි ජනවාරි 19 1976 ඒ දවස් තමයි මට මතක් වෙන්නේ. මේ තාත්තා නැති වෙන එක අදටත් මට දරා ගන්න අමාරුයි. මොකද තාත්තා කිසිදයක් දන්නේ නැහැ. දැන් ඇත්තටම මම මේ තාත්තා අද මම ඉන්න තැන දැක්කම බොහොම සතුටු වෙයි. මොකද තාත්තා හරි ආසයි විදිහට. තාත්තත් මොකද ක්‍රිකට් ගහලම ওই පත්තරවලම ලිපි ගිහින් තියෙන එහෙම අදටත් ඒ කප්ස් ගොඩාක් හම්බෙලා තියෙන තාත්තට. ඉතින් තාත්තා මගේ කේන්දරේ බලනකොටත් කියලා තියෙනවා තාත්තා ජනප්‍රිය කෙනෙක්. හැබැයි පුතා ගොඩාක් ජනප්‍රිය වෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒවා ඒ කාලේ කිව්වට තාත්තා අපි එහෙම එකපාරට විශ්වාස කරන්නෙත් නෑනේ. හැබැයි ඉතින් අද තාත්තා හිටියානම් මොකද අම්මා මගේ අවුරුදු 44ක් වෙනකම් මගේ සියලු මගේ ජනප්‍රියත්වයේ තිබ්බ මම ඉන්න කාලේ ඒ හොඳ හැමදේම භුක්ති විඳ කෙනෙක්. හැබැයි තාත්තා ඒ දේවල් භුක්ති විඳින්නේ නෑ. මට හැම වෙලෙම හිතෙන්නේ තාත්තට මට අඩු ගානේ තාත්තගේ පින්තූරයක් හරි මට ගන්න පුළුවන් වුණා නම් තියෙන පින්තූර පමණයි. ඉතින් ඒ හැම දෙයක් එක්කම ඒ දෙන්න මේ හරිම ආදර්ශමත්. මට මේ වෙලාවේ මතක් වෙනවා මේ මම ධර්මරාජ විද්‍යාලය යනකොට මේ මොකක් හරි මම වැරද්දක් කරලා ඒ කියන්නේ ලකුණු මදි වෙලා මට තාත්තගෙන් අස්සනක් අරන් එන්න කියනවා. මට තාත්තට මේ කියන්න බයයි. මම හොර අස්සනක් ගහලා තමයි මේ ගිහිලා දුන්නේ. ටීචර් දැනගත්තා ටක් ගාලා මේක මේ තාත්තගේ අස්සන නෙමෙයි කියලා. තාත්තා PSN විතරනේ. ඉතින් මම PSN කොහොම හරි ඉංග්‍රීසියෙන් මම ලිව්වා. ඊට පස්සේ ක්ලාස් එකේ මොනිටර් තිබ්බා හිරාන්‍ය ජයකුරි මට තාමත් මතකයි. ඔහුව තියලා තිබ්බ තාත්තා ආවම අපේ තාත්තා කොන්සල් කාර්ය කියලා මාව එක්ක යනවා. මේ අහන්න කියලා මේ තාත්තගේ අස්සනද කියලා. ඊට පස්සේ ඒ අයහුවා. දැන් ඉතින් ඊට පස්සේ මම දැන් කියනවා නේ තාත්තේ ඇයි අස්සන් කරේද? මේ ඊයේ අස්සන් කරේ තාත්තේ. දැන් තාත්තා මෙහෙම ඔව් මම තමයි අස්සන් කරේ කියලා කිව්වා. කියලා මට ගෙදර ගිහින් හොඳටම බෑන් නෑ ගෙහුවේ නෑ. බෑන්නා. එහෙම ආයි ජීවිතේට කරන්න එපා කියලා. ඔයාව මම බේරගත්තේ මේ ඔයාට තියෙන ආදරයට. හැබැයි ඔයා කරේ වැරද්දක්. ඔයා තාත්තට පෙන්නන්න ඕනි කියන එක මට ඒ වගේ දේවල් ජීවිතේ අර පොඩි කාලේ එම ලැබෙන වෙනකොට අපිට ආයි හොරුවක් බොරක් කරන්න හිතෙන්නේ නෑ. ඉතින් ඇත්තට තාත්තා ඒ වෙලාවේ මට දඬුවම් කරේ නෑ. හැබැයි මට බෑන්නා සහ ඒ වෙලාවේ මාව බේරගත්තා. ඒ වගේම තව මම බොරු කියලා තියෙනවා. මාතලේ ගිය හැටිය මම කවුරුත් දන්නේ නැහැ මම කියනවා මේ දැන් මම එන්නේ අර කවුන්සල් කාර්යයේ එන්නේ ඇවිල්ලා බහැන ටිකක් ওই ඉංග්‍රීසි පුළුවන් ඉංග්‍රීසි වලට 99ක් විතර ගන්නවා. ඉතින් කට්ටියම අහනවා මේ ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයිද කියලා. මම කියන්නේ මම උපන්නේ ජපානේනේ. එතනත් බොරුවක් කියනවා. එතනත් බොරුවක් කියලා. ඊට පස්සේ එක මාස්ටර් කෙනෙක් අපේ ඉස්කෝලේ මිස්ටර් සිරිසේන කියලා හිටියා. අපේ තාත්තා හම්බුන දවසක මේ දයන් ඉපදුනේ ජපාන්ලු නේද? එතනදී තාත්තා ඔව් මම අපි ටික කාලයක් ජපානයේ හිටියා කියලා එහෙම ෂේප් වෙලා ඇවිල්ලා මට ආයි බැන්නා. ඔය වගේ බොරු කියන්න එපා. ඉතින් ඇත්තටම ඒ වගේ හින්දා මම කවදාකවත් ඊට පස්සේ බොරු කියන්නේ නැහැ. වයස හංගන්නේ මේ දවල්ට කන දේවල් මොනවද කියන එක බොරුවට කියන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ යථාර්ථවාදීව හිතන්න අපේ තාත්තා මට උදව් වුණා කියලා. මොකද තාත්තා ලෝකයට මාව පාවලා දුන්නේ නැතුවට මම ගේ තුල ගෙදර තුල මට හරි දේ කියලා දුන්නා. මාව බේරුවත් එක. ඒකයි වටින්නේ. මොකද එයා ලෝකේ ඉස්සරහා පුතාව අවමානයට අව탁සිරු කරේ නැහැ. ඉතින් ඒවා මම හිතනවා ඇත්තටම අපේ මේ හැදියාවට යම් මේ ගොඩාක් ඒකට පිටවහලක් වුණා කියලා මම හිතනවා. ඔව් මම හිතන්නේ මේ අයියේ තාත්තා ළඟ නැති වුණත් ඒ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච ආදර තාත්තා නැති වුණාට පස්සේ අම්මා කරපු කැපවීම හිතා ගන්නත් බැහැ ගෑණියෙක් හැටියට. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් හරි දුකක් නොවෙන්න මේ අනිත් එක සියලු නෑදෑයන්ට පිහිට පැතුවේ නෑ. තනියම උත්සාහයෙන් ගොඩ ඇවිල්ලා අපිට හැමදාම නෑ ගෙදර යනවනම් අලුත් ඇඳුම් අඳගෙන තමයි ගියේ. තාත්තේනොට එච්චර ඇඳුම් තිබ්බේ නෑ. ඉතින් ඒ වගේ අම්මා හරි උනන්දු වුණා අපි හොඳින් ඉන්නවා කියලා පෙන්වන්න. ඒ කියන්නේ ඒක පැත්තට අපි හොඳින් හිටියා. හොඳින් හිටිය එක ඊටාම මැනවින් පෙන්වන්න මේ අපිට කාගවත් උදව් වුණේ අපිට පුළුවන් ඇත්තටම මේක අද කාලටත් හරි අපි වටන දෙයක් තම තමන් දිනුනෙන්දී උත්සාහ කරනවා නම් අපි අනුන්ගේ පිට පදන්න නැතුව තමන්ගේ හැකියාවන් ගොඩක් තියෙනවා. මොකද කවුරුත් දැනගෙන හිටියේ නෑ ඡායාරූපියෙක් වුණාට මට ගායන හැකියාවක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. ඉතින් ඒක උරගා බලලා තමයි අද මම මේ ජනප්‍රිය ගායකයෙක් කියලා තියෙන්නේ. ඉතින් ගොඩාක් අයට ගොඩාක් හැකියාවන් තියෙනවා. ඉතින් මේ හැකියාවන් හරියටම බලා ගන්න ඕනි වගේම මම හිතනවා දෙමව්පියන්ගේ ඒ ලැබෙන රැකවරණය සහ ඒ උත්තේජන අපේ ජීවිතවලට ගොඩාක් වටිනවා කියලා. අනිවාර්යයෙන්ම අම්මලා තාත්තලාගෙන් හම්බුනේ ආශිර්වාදය වෙන්නේ නැති අයියවද මේ තැනට මේ විදිහට ඔසවලා තියන්න ඇත්තේ. ආයේ අපි ඊළඟට තෝරගත්ත මේ මල් රේණුවක් බිම වැටෙනවාද කියන අයියාගේ ගීතය. මේ ගීතයත් හරිම විශේෂයි නේද? මේ ගීතය ඇවිත් තියෙන්නේ ලියුමකින්. ලියුමකින්. ඔව් මට ওই ගීතය ආවම බෝල අපේ ඒ තරම් ලස්සන අකුරු දැකලා නැහැ. රංජි අමරාවතිගේ තරම් ලස්සන අකුරු මම දැකලා නැහැ. මට මේ ගීතය ආවම මට හරි ආස හිතුණා. ඒ ආස හිතලා ඊට පස්සේ මේ මම මේ ගීතය දෙන කසුන් කල්හාරට මියුසික් කරන්න. ඊට පස්සේ මේ කොහොම හරි එක දවසක් මට කිව්වා දයන් මාමි කියලා කියන්නේ. දයන් මාමි මේ
අරගෙන මෙල්ඩියක් ආව හොඳ අපි කරමු කියලා. ඊට පස්සේ මම කතා කරද්දී ඒකේ ස්වර ප්‍රස්තාරකේ කොලෙම ලිව්වා. කොලේ හුණා ගිහිල්ලා හොයාගන්න නැහැ. මාර වැඩේ දැන් මෙලඩිය මතක නැහැ කිව්වා. ඊට පස්සේ චාමින්ද රත්නසූරිය මගේ ඩැෆ්ලින් මල ලිව්ව චාමින්ද රත්නසූරියට මම ඕක කිව්වම කියලා මම එතකොට මම මෙලඩියක් දාලා තිබ්බා. මම නිකන් කියලා පෙන්නුවා ඉතින් ඕක හොඳයිනේ ඕක කරන්නකෝ. ඔය මෙල්ඩි හරිය ලස්සනයි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මම සූරේෂ් මාලියද්දර කියලා සංගීත සංයෝජනය කරන ඔය ගීතය ගායනා කරේ. ඊට පස්සේ මේ ගීතය මේ කාංචනා මෙන්ඩිස් එක්ක විෂුවල් එකකුත් තිබ්බා. ඉතින් ඒවත් එක්ක මේ ගීතය ජනප්‍රිය වුණා. ඉතින් මේ වෙලාවේ දුකෙන් හරි කියන්න ඕනි දැන් අවුරුදු දෙකමාරට විතර ඉස්සෙල්ලා මේ 2019 නොවැම්බර් වගේ රුදුරු පිළිකාවේ මිය යනවා. ඉතින් ඇය 60ක් ඔන්න මෙන්න කියලා තමයි ජීවිතෙන් සමුගන්නේ. ඉතින් ඊට පස්සේ ඇගේ ගීත දෙකකුත් තව ගීත දෙකක් මම ගායනා කරා. ඉතින් ඇගේ නම ජාතික තලයට ගෙන යන්න පුළුවන් වීම ගැන හැමදාම මට පින් දුන්නා. සහ එයාගේ ඕනෙම ගමේ වෙන ප්‍රසංගයකට මට ආරාධනා කළා. ඇගේ ගීතයත් ඇය කරපු ගොඩාක් සමාජ සේවා කටයුතු තුළ මාව මේ හවුල් කරගත්තා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මේ ගීතය ගායනා අතරම ඇයට උපහාරයක් වෙනවා වගේම ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ ගීතය ඇය රචනා කරා මගේ තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්දේ.
සිත්තම් කරමින් මනසේ ඔබිරුව සින්දුව පොඩ්ඩක් කියන්නකෝ. හරි ඒ ගීතය රචනා කරන්නේ අයිරංගනි මද්දුම් බණ්ඩාර සංගීතවත් කළේ කරුණාරත්න විජේවර්ධන. සිතම් කරමින් මනසේ ඔබෙරුව කවදා හොයලි දකින තුරා රැව් පිළිරැවුදී ඇසෙන ඔබේ හද යලි මගේ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා දෙලොවක් අතරේ සරණ ඔබේ හිත මෙතරම් සසලින් නැතුව ඇති ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ අයිය මන් දන්නේ මොකක්ද අයියට මං කියන්නේ කියලා ඒ තරමටම මේ වගේ ඇස්සරට පවා කඳුළුවා මේ පුදුම හිතට දැනෙන ගායනයක්. හරිම හැඟුම්බර කටහඬක් අපේ හදවතට කතා කරන ගායනයක්. ඇත්තට මට මේ වෙලාවේ සතුටුයි මට සතුටුයි ඔබ ඔබේ මම ඔබේ දසුන දැක්කා. ඒ කියන්නේ මට හිතුණා ඒ කියන්නේ ඔබ නිලියක් නෙමෙයි. ඔබ මාධ්‍යවේදිනියක්. ඒ කියන්නේ ඔබට දැනුණා. ඒ කියන්නේ ඒක මට ලොකු සතුටක්. ස්තුතියි. ඇත්තටමයි මේ හදවතට ඇතිලා තියෙන හැඟීම කියා ගන්න බැරි තරම් ඒ තරම් මං හිතන්නේ මේ ගීතයගේ සෑහෙන ජනප්‍රිය වුණා නේද අයියේ. ඔව් ඊටම ජනප්‍රිය ගීතයක්. ඔව් ඇත්තටම මේ අයියා පුදුම වාසනාවන්තයි. මොකද මේ සාමාන්‍යයෙන් පවුලේ හැමෝගෙම ආදරය අපිට ලැබෙනවා. අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියන්ගෙන්. හැබැයි මුළු ලංකාවකගේ මේ වගේම ලෝකේ පුරා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් හැමෝගෙම ආදරය ලබන්න තරම් පුදුම වාසනාවක් තියෙනවා. ඇත්තටම මොකද මේ වෙලාවේ හිතන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් හම්බෙන ආදරයට. ඔව් ඒකත් මට හිතා ගන්න බෑ. දැන් මම දැන් අවුරුදු 60ක් වුණාට අදටත් මට මේ ආදරය ඉල්ලන අය බොහෝ ඉන්නවා. යෞවනේ යෞවනේ ඉන්න අය. ඉතින් ඒ ගැනත් මම ඒ කියන්නේ ඇත්තටම මම හැම බැඳීමක්ම අත්හැරලා යන කෙනෙක්. ඒ වුණාට මට පුදුම හිතෙනවා ඇයි මේ තරම් මට මේ ආදරය කරන්නේ මොනවා මේ මාව ළඟින් ඇසුරු කරන අය දන්නවා මම කවුද කියන එක. හැබැයි ඉතින් මගේ හඬක් අහලා මගේ රූපයක් දැකලා ඇයි මේ තරම් මිනිස්සු මට ආදරය කරන්නේ කියන එක මට තේරුම් ගන්න බෑ. ඒක පෙර වාසනාවක් වෙන්නත් පුළුවන්. හැබැයි මම එකක් කියන්න ඕනේ චතුරි මම ගොඩක් වෙලාවට යහපත් මිනිසෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒකෙන් මම කියන්නේ මං හරිම යහපත් කියලා. හැබැයි මට වෙන්න පුළුවන් පොඩි වරද පවා. දැන් මම කාලයක් කාගේවත් ගීතයක් ගායනා කරන්නේ නැතුව හිටියේ. ඒක මම හරි ආසයි ගායනා කරන්න. හැබැයි ඒක උන්ට රිදීමක් වෙයි කියන හේතුවද. හැබැයි කවුරු හරි මට දැන් සනත් අයියා ගේ ඉස්සරහා මං ගීත ගායනා කළා තියෙනවා. අමරදේවසගේ ඉස්සරහා ගීත ගායනා කළා තියෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් පිට උපහාර උත්සවවලදී මං ගීත ගායනා කළා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ගායනා කරද්දිත් ඔවුන් කියලා තියෙනවා මං ඉත හොඳින් ගායනා කරා කියලා. ඉතින් මම ඒක වුණත් අර අනුමැතියක් නැතුව කියන්න කැමති නෑ. ඒ වගේ මං ඕනෙම දෙයක් දැන් පින්තූරයක් වුණත් මට ලස්සන වුණාට ඒක එයා කැමති නැත්නම් එයා කියනවා නම් මේක දාන්න එපා කියලා මම ඒකට ගරු කරනවා. ඉතින් ඒ වගේ මම හැම වෙලෙම ආසයි කෙනෙක්ට නොරිදවා සතුටම දෙන්න. ඉතින් ඒ නිසා ඒක මට නැවත ලැබෙනවද කියන්න දන්නෙත් නෑ. ඔව් කලාව කියන්නේ සංගීතය ගීතය කියන්නේ හරි පුදුමාකාර රසවින්දනය කියන එක ඇත්තටම දරුවන්ට හුරු කරන්න පුළුවන් නම් මම හිතනවා එතන තමා මේ යහපත් පුරවැසියෙක් බිහි වෙන්න කියන එක. මොකද කලාවෙන් තොරව කවදාක්වත් මොනතරම් වෛද්‍ය විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව හෝ වෙන ඕනෑම දෙයකදී කලාව එක පෑහෙනවා නම් ඒ රසවින්දනයේ තියෙන ඕනි කෙනෙක්ගේ ජීවිත දැන්
දැන් ඇත්තටම හදවත් සුවපත් කරන්න පුළුවන් හඬවල් වලට. ඉතින් එහෙම වෙනකොට මම හිතනවා මේ අනිවාර්යෙන් කලාව කියන එක හැම කෙනෙක්ගේම හදවතේ රැඳෙන්න ඕනි දෙයක් කියලා. මොකද අපි මේ සංගීතවේදීන් උනත් කියයි ඔබත් කියාවි අපි මේ හැමදාම සැනසෙන්නේ කලාවෙන් කියන එක. ඉතින් දැන් අද ගත්තාම අද තියෙන ප්‍රශ්න තුල හෝ සංගීතයෙන් කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. මිනිස්සුගේ හිත නිවාලන්න පුළුවන්. මොන තරම් දැවි හිටියත් හිත සනසන්න පුළුවන් සංගීතයෙන්. ඒක අද වෙනවා දකින්නවා. ඉතින් ඒක ඇත්තටම ඒ හැමෝටම මම පින් දෙනවා. කලාව වෙනුවෙන් හරියමක් කරන අයට. හැඟීම්බර සමාජයක් එහෙමත් නැත්නම් මානසික හැඟීම් වලින් පරිපූර්ණ වුණ සමාජයක් බිහි වෙන්න අතරම කලාවෙන් සංගීතයෙන් ගීතයෙන් ලොකු හැකියාවක් තියෙනවා. අපි අය කතාවටත් කියනවානේ විශ්ව භාෂාවක් කියන්නේ සංගීතයේ විශ්ව භාෂාවක් නෙවෙයි. අපි ලතා මංගেশකර්ගේ සින්දු අහලා පුදුම විදියට නිවි සැනහෙනවා. හැබැයි අපි ඒ තේරුම් දන්නේ. හැබැයි අපි හැඟීමෙන් දන්න අය ගායනා කරන්නේ දුක ගීතයක්ද එහෙම නැත්නම් සතුට ගීතයක්ද කියනගේ අපිට වචන තේරුම් නැතුණාට ඒ හැඟීම අර ඇත්තටම කියනවා නම් සින්දුවක තියෙනෝනේ ෆීලිං එක. නැතුව මේ පිච් එකට කිව්වද හරියට ඒ කියන්න ඕනි තමයි. හැබැයි මේ කොයිතරම් පරාසයක් තියනවද කියන එක ඒකේ ඊටාම වැදගත්ම ආදේශක තමයි අපේ යශෝරාවේ ශ්‍රී ලංකාවේ නන්දමාලිනී. ඇය පහස්වර වල ගායනා කරත් ඇගේ තරම් හඬ දැනෙන ගායිකාවක් අදටත් ලංකාවේ බිහි වෙලා නැහැ. මම බය නැතුව කියන්නේ මගේ ගුරුතුමී හින්දා නෙමෙයි. ඇය තරම් ගීතයක් ගායනා කරද්දී දැනෙනවා නම් ඒ නන්දමාලිනීම පමණයි. ඒ හින්දා මම හිතනවා ගීතය කියන එකට ඔය ගොඩාක් මේ පරාසයල් තියෙන්න ඕනේ එහෙම කියන එක නෙමෙයි. හැබැයි දැනෙන්න කරන්න පුළුවන් ඕනෙම දෙයක්. ජීවිතේ ඕනෙම දෙයක් දැනෙන්න කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඔව්. ජාති ආගම් කුල මල ભેදයක් නැතුව අපි හැමෝටම එකම විදිහට කතා කරන විශ්ව භාෂාව තමයි සංගීතය ගීතය. ඒ සංගීතයේ ගීතය අපිට දැනෙන අපේ හදවතට දැනෙන විදිහට අපේ හදවතේ ගැඹුරුම තැනට දැනෙන විදිහට අපිට කතා කරන නිසා තමයි ඇත්තටම දයන්න අයියාගේ ගීත මෙතරම්ම මිනිස්සු වැළඳගෙන තියෙන මේ මිනිස්සු මේ ගීතවට මෙච්චරම ආදරය කරන්නේ. අන්න ඒ හින්දා මං හිතන්නේ අපිට හරිම හොඳට හිතට හදවතට තදටම තදින්ම දැනෙනවා. ඒක අපි හැමෝගෙම අත්දැකීමක්. ඔබ ස්තුතියි. හැබැයි මට වෙලාවට හිතෙනවා අතිශෝක්තියක්ද කියලා. නෑ හැබැයි ඔබේ කඳුළු දැක්කම මම ඉතින් ඇත්තටම මම ඒක පිළිගන්නවා. හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා මගේ ගීත රස විඳලා. මොකද මම මේ වෙනකොට ගීත 494ක් දැන් ගායනා කළා අවසන්. තව ගීත 6කින් 500ක් සැපිරෙනවා. ඉතින් ඇත්තටම මෙතෙක්කල් අවුරුදු 20ක් තුල මට මේ ගමන මාව මගෙන් සිත්නම් කරමින් ගීතේ පස්සේ මට හිට් එකක් නැහැ. මම උච්චර ගීත ගායනා කරාට අවංකව කියනවනම් මේ හැබැයි අදටත් මාව මතකේ තියාගෙන මගේ ගීත මුමුණන කට්ටිය ඉන්නේ හින්දා මට අවුරුදු 20ක් ගියා කියන එක දැනෙන්නෙත් නැහැ. එහෙම මම ප්‍රවීණ ගායකයෙක් කියන එක දැනෙන්නෙත් නැහැ. මට තාම හිතෙන්නේ මං ආදුනිකයි කියලා. මොකද එහෙම හිතෙන්නේ හේතුව අදටත් ඒ ගීත ඇහෙන හින්දා. ඒ කියන්නේ මම තාමත් අලුත් වෙනවා හැමදාම. මම හැමදාම ගීතයක් ගන්නකොට අලුත් වෙනවා. ඉතින් ඒකත් ජීවිතේට මම හිතන්නේ හොඳයි. මොකද අපි ජීවිතේ හැමදේම අහිමි වෙනවා කියලා දැනගෙන සතුටින් ඉන්න එක තමයි අපිට වෙන්න ඕනේ. ඔව්. දැන් අයියා බය නැතුව අර වයස එහෙම කියනවනේ මට අවුරුදු 60ක් වෙනවා කියලා. හැබැයි ඇත්තටම මේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන එක තමයි අයියා දැක්කට පස්සේ දැනුනේ. මේ ගීතේම වෙන්නේ නැති සංගීතයම වෙන්නේ නැති අයියා මේ විදිහට තරුණ කරලා තියෙන්නේ. අයියා මේ අපි ඊළඟ ගීතයට යමු. මේ වැටෙන්නේ හාමල් පඳුරේ. අයියාගේ පළවෙනි ගීතය නේද මේ ගීතය? ඔව් මේ මගේ පළවෙනි ගීතය. ඉතින් ඒ ගීතය රචනා කරන්නේ මහාචාර්ය සුනිල් රත්න, සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ විරසිංහ. විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ මගේ ගුරුතුමියට නන්දාමාලිනීට. මොකද ඇය තමයි මට මේ යෝජනාව ගෙනල්ලා සුනිල් සර් සහ රෝහණ අයියාව සම්බන්ධ කළා මේ ගීතය සැබෑවක් වෙන්න කටයුතු කරන්නේ ඇය. ඉතින් ඇත්තටම ඇයට මගේ මේ වෙලාවේ ප්‍රණාමය පිරිනමනවා රෝහණ අයියට එක්කම සුනිල් සර්ටත්. මොකද මේ වැටෙන් එයා ගීතය නොවෙන්න මම ජනප්‍රිය ගායකයෙක් නොවි අදටත් චාරුප්‍රිය ශිල්පියෙක්ම වී ඉන්න තිබුණා. ඉතින් මේ කඩේම මට ලබා දුන්න 1999 ඔවුන් තිදෙනාටම මම මේ වෙලාවේ නිරෝගී භව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිට
ඇත්තටම දයාන් විතරණ කියන්නේ මේ ගායකයෙක් විතරක් නෙවෙයි. තනු නිර්මාණය කරනවා, පද රචනා කරනවා විතරක් නෙවෙයි, ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් විතරක් නෙවෙයි, සිත්තරෙක්. අයියේ. මේ ඔක්කොම වැඩ කටයුතු ටික ගත්තට පස්සේ මුලින්ම අතට ගන්නේ පින්සලද, මයික් එකද, එහෙම නැත්නම් කැමරාවද? හරිම ප්‍රශ්න හැමදාම කියන මම හිතන්නේ මේ ස්වර්ණවාහිනිය මේක මම කීපාරක් නෙමෙයි මගේ S2 වගේ තමයි ඡායාරූපකරණය සහ ගායනය. මේ ලියන ඒවා, ගීත ලියන ඒවා, තන් නිර්මාණය කරන ඒවා ලොකුට කළා නැති වුණාට යම් හැකියාවක් තියෙනවා. සහ මේ පින්තූර ගන්න සහ ගායනය තමයි මගේ ජීවිතේ මට ගොඩාක් දේවල් බෑ. හොඳටම පුළුවන් දෙක තමයි. ඒක හොඳටම පුළුවන් කියලා දන්නා මොකද ඒක අද මේ මගේ ඡායාරූප බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දෙක පුළුවන් කියලා දැන් ඔබම කිව්වනේ මම හොඳට ගායනා කරනවා කියලා. ඒ හින්දා මම ඒක පිළිගන්නවා. ඒ දෙක තමයි හොඳටම පුළුවන්. අනිත් ඒවා යම් මට්ටමකට පුළුවන්. ඉතින් ඒ හැම දෙයක් ගැන බොහොම සතුටුයි. ඔව් අය ඇත්තට මේ ගායනා කරනවා කියන එක අතිශයෝක්තියක් නෙමෙයි අපිට. මොකද මේ වචන වලින් වර්ණනා කරන්න පුළුවන්. හැබැයි ඇස්වලට ආපු අර කඳුළු මගේ හැංගීම් ඇත්තට මේ හිතට හදවතට දැනුනේ හැංගීම් වලට. ඔබ හොඳම නිලිය වුණොත් මට ඒකත් මේ බාර ගන්න බැරි වෙනවා. හැබැයි ඔබට ප්‍රාර්ථනා කරන ඔබේ රුව ඔබේ තියෙන දැනුම සහ ඒ ඔබට කලා ලෝකේ ලොකු ගමනක් යන්න හැකි වේවා. අදමයි ඔබ මම දකින්නේ. මේ ඇත්තම කියනවා නම් ශමේන්ද්‍ර මේ ඇය මං ගැන දැනගෙන සිටි එතන කොතනකවත් වැරද්ද වෙන්නේ. කියන්නේ මාධ්‍යවේදිනියක් කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ මේ හරියටම දැනගෙන කතා කරන එක. මොකද මාධ්‍යවේදිනියක් කියන්නේ දැන් ඔබ දැනගන්න එපා. ඔබ හරියටම මං ගැන හොයලා තිබ්බා. ඒ වගේම ශමේන්ද්‍ර ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඊටාම මනවින් සංගීත සැපයුවා. මම දන්නේ නැහැ තව ගීතයක් තියෙනවද නැද්ද කියලා. තව ගීතයක් තියෙනවා නේද? ඔව්. එතකොට මේක මේ මම මේ ඇත්තටම මේ මට මේ විශේෂයෙන්ම මේ ගීත ගායනදී ඒ දුන්න සහයෝගය ගැන කියන්න ඕනේ. සහ ඊළඟට මොකක්ද දැන් ගීතය අපේ දැන් නැත්නම් ගීතේ එනවද දැන් අපිට ඉස්සෙල්ලා කතා කරන්න. ඔව් මම හිතන්නේ මේ අපි තව ගීතයක් ගායනා කරොත් හොඳයි කියලා හිතනවා. මොකද මේ අයියා ඇවිල්ලා ඉන්නවා කියන අනිවාර්යෙන්ම අපිට මේ වැඩිපුර ගීත ගායනා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ඔව් අයියා හැබැයි මම හිතන්නේ මේ ගීතෙන් අපිට අපේ මේ වැඩසටහන හමාර කරන්නත් සිද්ධ වෙනවා. ඔව් මොකද ඇත්තටම මේ කතා කරන්න ගොඩක් දේවල් තියුණාට අපිට ලැබිලා තියෙනවා. හැබැයි ඔබ සෑහෙන දෙයක් මාත් එක්ක කතා කරා. ඒ වගේම මම නැවත නැවත ස්තුතිවන්ත වෙනවා මගේ 60 වෙනි උපන්දිනය ලස්සන කරන්න එකතු වුණ හැමෝම වෙනුවෙන් සහ හිතින් හරි හිතුවා නම් මට යහපතක් වෙන්න කියලා ඒ හැමෝටම මම නැවත ඒ ප්‍රාර්ථනාව කරනවා. තෑග්ගකුත් තියෙනවා. තෑග්ගකුත් තියෙනවා. අයියාගේ ඇස් දෙකත් ලොකු නාමට තෑග්ගකුත් තියෙනවාද කියලා හැඟීමෙන් වගේ. ඇත්තටම අයියා මේ ඩ්‍රීම් රෝන් එකෙන් තමයි මේ තෑග්ගය අයියට දෙන්නේ. ලෝකයක් වටින ඔබ වෙනුවෙන් මේ තෑග්ගය අපිට දුරයි නේද? ඔතනින් තියන්න. මෙතනින් තියමු අපි වැඩසටහන ඉවර වෙලා අයියට දෙන්නම්. එතකොට මේ අවසාන ගීතය පුදසුනක නිසල බව මේ ගීතය රචනා කරන්නේ මාතලේ සාන්තම විද්‍යාලෙම ඉගෙනගත්ත සුනිත් රූපසිංහ කියන පද රචකයා. මේක සංගීතවත් කරේ මගේ ගීත බොහොම යුරු තනු හදලා දුන්න ආදරණීය රෝහණ අයියා ආචාර්ය රෝහණ විරසිංහ. ඔව් ඉතින් අයියා දවසේදී අපේ වැඩසටහනට එකතු වුණාට බොහොම ස්තුතියි. දහසකුත් වැඩ කටයුතු තිබෙද්දිත් අපේ ආරාධනා අහක දැම්මේ නැහැ. වැඩසටහනට ආවා. අයියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරෝගීව දීර්ඝායුෂ භුක්ති විඳින හැකියාවක් ලැබෙන්න කියලා. සියලු දෙනාට ඒ දේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හැමෝටම යහපත් හිතක් ලැබේවත් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අයියා අයබෝවන්. ඒ වගේම ඒගොල්ලන්ගත් ආදරයෙන් මතක් කරනවා ශාමින්දා ආරච්චිගේ, ජනක ලියනගේ, නුවන් සම්පත්, නදීර ලියනගේ ඔය හතර දෙනාට බොහොම ස්තුතියි. අපිට අපේ වැඩසටහන ලස්සන කරන්න හැදගැන්නුවාට බොහොම ස්තුතියි. එහෙමනම් අයියා අපි ගීතයකින් අපේ වැඩසටහනේ අවසානයේ හරි සියලු දෙනාට තෙරුවන් සරණයි.
මට කියනවාද මට කියනවාද ඇදි ආදරයට with the